අදීශ කිත්විත් ඉදිරියෙන් අනුද කෝදාගොඩ පසුපසින්. අදීශ කිත්විත් SLH කාණ්ඩයේ නිශාන් මාච් 1 මේක තරගි සව් මේ 300 සිලින්ඩර් ධාරිතාව ඉදිරියෙන් අනුද කෝදාගොඩ හොඳ සටනක් ලබා දෙනවා මේ වන විට කිත්විත් එරෙහිව. මේ කිත්විත් ආහා තමත් හොඳ රිද්මීය ධාවනයක එයාපින් කලාපයට මේ අවතීර්ණය ලබා ගන්නේ. මෙන්න කිත්විත් ඉදිරියෙන් අනුද තරගය ක්‍රියාත්මකයි. බුල් පෙළ තරංකරුවන් තිදෙනෙක් අතර සම්පූර්ණ සටන ලියවෙමින් පවතින මේ වන විට. මේ කිත්විත් අංක 38 ආදේශ කිත්විත් ඉදිරියෙන් අනුද කෝදාගොඩ ඉන් අනතුරුව නිරෝෂ් ජීවන්ත පසුපසින් තුන්වැන්න නිරෝෂ් ජීවන්ත සටනට සෑහෙන හොඳ අභියෝගයක් එල්ල කරනවා මේ වන විට කිත්විත් සහ කෝදාගොඩ අතර සටනට. තවත් වටයක් නිමා කොට අලුත් වටයකට අවතීර්ණය කිත්විත් තමන්ගේ වේගය සෑහෙන වැඩි දියුණු කරගෙන තිබෙනවා. ඒ අතරතුරේදී අනුද කෝදාගොඩට පසුපසින් ජීවන්තගෙන් හොඳ අභියෝගයක්. නිරෝෂ් ජීවන්ත සෑහෙන හොඳ සටනක්. දිගු පරතරයක් නැහැ. එක සමීපෙහි තරංකරුවන් තිදෙනාම දැන් තරගය නියෝජනය කරන්නේ. මේ හැපින් කෝණයේ අතරතුරේදී අංක 43 හොඳ අභියෝගයක අනුද කෝදාගොඩ. නමුත් ඉඩක් නැහැ. නිරෝෂ් ජීවන්ත රත තුනම එකම පෙලක්. ඒක සමීපෙහි තුඩින් තුඩ තබාගෙන තත්පරයක්වත් නෑ පරතරය. බලමු කෝදාගොඩ වතාවේදී වම්පස කෙළවරින් ගන්නා වූ උත්සාහය සාර්ථක වේද? හැකියාවක් නෑ. අලුත් තරඟ වටේට අවතීර්ණය. මෙන්න යනවා වේගෙන් වම්පසට වේගවත් නැම්ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තිදෙනාම සාර්ථකයි. එක හා සමාන ඒකාකාරී වේගයක්. අදිශ කිත්විත් අනුද කෝදාගොඩ නිරෝෂ් ජීවන්ත මේ රැලිති කලාපයේදී තමයි යමක් කරනවා නම් කරන්න ඉඩකඩ තිබෙන්නේ. බලමු නැම් මේ හොඳම තාක්ෂණය භාවිතා කරන්නේ කවුද? අභියෝගාත්මක පෙරලිකාර ධාවනයකට ඉඩකඩ තියෙයිද? කිත්විත් පසු කර යන්නට අනුද කෝදාගොඩට නෑ. තව දුරටත් කිත්විත් ඉදිරිය සනාථ කර ගන්නවා. තමත්ම හොඳ තරගයක්. තරංකරුවන් තිදෙනෙක් සම්පූර්ණ තරගයේම ජීවග්‍රහණයෙන් තමන් වෙතට ළඟා කරගෙන තිබෙන අපූර්වත්වය දකින්නට පුළුවන්. මෙන වටේ නිමාව. අවසන් තරඟ වටේට තරංකරුවන්ගේ අවතීර්ණය. කිත්විත් දැන් ක්‍රමක්‍රමය මදක් තමන්ගේ පරතරය වැඩි දියුණු කරගෙන තිබෙනවා. ඒ අතරතුරේදී නිරෝෂ් ජීවන්ත